1987දී නිවියෝක් බ්‍රොන්ක්ස් නගරේ ගැඹුරු පෘථිවියටින් ප්‍රොජෙක්ට් කැනල් 13 කියන අත්අඩංගු බැලීමක් ආරම්භ කරා. මෙහි ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ පොළොව අභ්‍යන්තරයේ සල්පෙන්න ජීවත් වීමට පුළුවන් ද බැරිද කියලා පරීක්ෂා කරන්න. ඒත් මේ පරීක්ෂණයේ ජීවත් වීම අත්අඩංගු බැලීම කෙසේ වෙතත් මේ හතු විශාල විකෘති වෙනස් වීමකට හැරුණා. ඒ පරීක්ෂණ කරපු මිනිස්සු සල්ප බිත්තිවලට සහ ඔවුන්ගේ රුධිරයට සිමෙන්ති මිශ්‍ර රසායනික හා කනිජ ද්‍රව්‍ය වෙන්නත් කළා. ඒක ඔවුන් සිතුවාටත් වඩා ඉක්මනට වර්ධනය වුණා. ඒකින් අමුතුම ජීවීන් රසක් බිහි වුණා. ඒ වගේම ඔවුන් වෙනස් වෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ ශරීර කොන්ක්‍රීට් වගේ මුළු ඇඟ පුරාම විහිදුණා. ඔවුන්ට අලුත් හැකියාවන් ලැබුණා. එමෙන්ම ඔවුන්ට පෘථිවි අභ්‍යන්තරය හාරගෙන යන්න පුළුවන් හැකියාවක් ලැබුණා. ඔවුන්ගේ සියල්ලම විනාශ කරා කියලා හිතුවත් සල්ප විශේෂ කිහිපයක්ම ඉතුරු වෙනවා. 1989 දී කිසිම අමුද්‍රව ඇඟවීමක් නැතුව කොන්ක්‍රීට් මාර්ග කිහිපයක්ම වසා දමනවා. වාර්තා සියල්ලම හංගලා ප්‍රොජෙක්ට් කැනල් 13 කියන ව්‍යාපෘතිය වහල් දානවා. ඒත් මේ සතුන්ගේ ශබ්ද නතර වුණේ නැහැ. කම්කරුවන් සහ ජනරාල කාර්මිකයන් රසකට ඇහිලා තිනවා. පොළව හෙලවෙන ශබ්ද සහ කොන්ක්‍රීට් බිත්ති පිටුපසින් ගැටීම් ඇහිලා තියෙනවා. හරියට නිකන් නගර යටින් අමුතු ජීවීන් කොටසක් ඉන්නවා වගේ. සමහර අය කියනවා මේක බොරුවක් කියලා. තවත් සමහර අය කියනවා ඒ සතු වර්ධනය වෙලා පොළවේ ජීවත් වෙනවා කියලා. කවදා හරි කිසිම අමුතු දැනීමක් නොමැතිව. දුම්රියක් හෝ ස්වාභාවික ආපදාවක් නොමැතිව. ඔයා ඉන්න තැන හෙලවෙනවා. ඒ කොන්ක්‍රීට් ඇනකොන්ඩලා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ බලන්න අපේ පේජ් එක ෆලෝ කරන්න.